මේ ජොනි තමුන්ට පුළුවන් ඉංග්‍රීසි කතාව කරන්න. මේ මටද කිව්වේ මිස්. නැත්තම් මේ පන්තියේ තව ජොනි කෙනෙක් ඉන්නවද බලනවා. තමුන්ට තමයි කිව්වේ. මේ ඒත් මිස් මං ඉංග්‍රීසියෙන් මොනවාද කියන්නේ? මොකක් හරි කතාවක් කරන්න ජොනි. ඉස්කෝලේ ගැන හරි කමක් නැහැ. ඒත් මිස් මං ඉංග්‍රීසි දන්නේ නැහනේ. යකෝ මම මෙච්චර දවසක් උගන්වුවා ඉංග්‍රීසි බෑ කියන්න එපා කාටවත් උඹ ඇහෙන්න. මොකක් හරි කතාවක් කරනවා. ABCD හරි කමන්නේ කියන්න ඕන ගිහින් ඉස්සරහට. මේ සුපුන්ට පුළුවන් උදෑසන රැස්වීමේ සින්දුවක් කියන්න. හරි මිස් මම සින්දුවක් කියන්න. හොඳ පුතා. සුපුන් දිහාවත් බලලා හැදියව. බලනවා ඒ ළමයා දැන් සතියයිනේ ඉස්කෝලේට ඇවිල්ලා. සින්දුවකුත් කියන්න බය නැතුව බාරගත්තා. උඹලට එහෙම කිව්වොත් හුජ්ජත්යයි මෙතන. අනේ මයිකල් තමුන් ජපන් භාෂාවෙන් කතාවක් කරන්න ඕන හරිද? කොහෙන් හරි කමන්නේ කතාවක් හොයාගෙන හෙට රැස්වීමේ කියන්න ලැහැත් වෙලා ඉන්න. අනේ මිස් කොහෙන්ද ජපන් භාෂාවෙන් මං කතාවක් කරන්නේ? අනේ මිස් වෙන මොකක් හරි දෙන්නකො මට. මං කොහෙන්ද ජපන් භාෂාව හොයාගන්නේ? මයිකල් ඔය YouTube එකට එහෙම ගිහින් බලනවා ඇති වෙන්න ඔය තියෙනවා ජපන් භාෂාවෙන් කතා එහෙම. කොහෙන් හරි කමන්නේ ජපන් භාෂාවෙන් කතාවක් හොයාගෙන ඇවිල්ලා හෙට කරන්න ඕන. එච්චරයි. අයියකෝ පොඩි කාලේ නම් ෆෝන් එකේ. යකෝ භාෂාවෙන් කතාවක් හොයාගන්න බැරිද ඔය ෆෝන් එකේ? වෙන වැඩ වෙන්නේ නැති කරන්නේ ෆෝන් වලින්. රන්දික පුතා නිවේදන කටයුතු කරන්න ඕන හරිද? හරි මිස් මම කරන්න. හරි එහෙනම් ප්‍රශ්න නෑනේ. හෙට ලස්සනට වැඩේ කරන්න ඕන. අම්මෝ සුළුදිය බරයි පුපුරන්න වගේ ඉක්මනින් ගිහින් දාලා ඉන්න ඕන. මේ කොල්ලෝ මෙහාට වරන්කෝ පොඩ්ඩක්. මොකද යකෝ ඒ බෝධිලිමෙක් වගේ කතා කරන්නේ? කවුද? අප්පට සිරි පිනා නේද? මොන මරාලයක්ද දන්නේ උදේ පාන්දර. අනේ අයි ලොකු සර් මම නම් වැරද්දක් කරේ නෑ හරිද? මේ කොල්ලෝ ගිහින් බෙල් එක ගහපන්. උදේ රැස්වීම පටන් ගන්න. හරි ලොකු සර් මම ඒක කරන්නම්. මං බොරුවටනේ බය වුනේ. කවුද කියපන් අර කලාපය අතු ගාපු එවුන්? කුණු ගඩවල් තැනින් තැනින් මටස් කරන්ට දෙයක් කුණු ගඩවල් තියලා තියෙන්නේ. මොකද යකෝ ඒ පාර බෙල් එකේ එල්ලීලා මැරෙන්න ලැහැත්ති එක. මේ සුපුන් මොකද යකෝ ඔච්චර බෙල් එක ගහන්නේ? මේ බණ්ඩාර සර්නේ අර පිනා කිව්වා බෙල් එක ගහන්න කියලා. මොකද්ද තෝ කිව්වේ? කාගේද යකෝ ඒ හැරමිටිය? බණ්ඩාර සර් මං උසමදිනේ බෙල් එක ගහන්න. මං ඉතින් වැටෙන් එහා පැත්තට පැනලා උක්කුන් සීයාගේ හැරමිට්ට උස්සන් ආවා. මේක කරන වැඩ. හිටපන් උඹට හොඳට මං එනකම් හැම ගහනතෝ. බණ්ඩාර සර් නේද මෙහි පැත්තට කුළුහරකෙක් වගේ එන්නේ. දුවන්න ඕනේ යන්න. ඔය හිටපන් කිව්වේ උඹට මම අද. බුදු අම්මෝ. මොකක්? අර සුපුන් නේද මේ පැත්තට දුවගෙන එන්නේ? නේ වනසිංහ මිස් මාව බේරගන්නටෝ. මොකද සුපුන් මේ පන කඩාගෙන දුවන්නේ? අනේ වනසිංහ මිස් කුළුමී හරකෙක් මගේ පස්සෙන් එළවලෝ. මොකද සුපුන් වෙලා තියෙන්නේ? පිස්සුවක් හැදීගෙන එනවද මන්දමුන්ට? මේ සුපුන් කොහෙද දුවන්නේ? රැස්වීමට එනවා ඔයි. කවුද ඒ පාර ආයෙ දුවගෙන ඉන්නේ මේ පැත්තට? මේ අපේ බණ්ඩාර සර් නේද ගහෙන් වැටිච්ච තලගොයෙක් වගේ මේ පැත්තට එන්නේ. අම්මෝයි අර 10 වසරේ සුපුන් කොල්ලා ඉන්නේ. ඕක ගාන්ටාරේ ගහනවා එක දිගට. මං ඊට පස්සේ ඒක බලන්න ආව ගාන්ටාරේ වැටුණා කියන්නකො මිස් ඔළුවට. තාම ගාන්ටාරේ වදිනවා වගේ අප්පා මගේ ඔළුවේ. බම්මයිකෝ හරිද බලහන්. තව පොඩ්ඩක් උස්සහන් හිච්චි. තව පොඩ්ඩක් උස්සමදි. ඔය පුළුවන් උපරිම තමා යකෝ උස්සලා තියෙන්නේ. කවුරුවත් එන්න කලින් ඉක්මනින් කපපන්. බං හිච්චි. උස මදි බං. යකෝ කවුද ඉන්නේ අර කෙහෙල් කන ගාව? හිටපන් ගිහින් බලන්න. මේ අර 10 පන්තියේ හිච්චි මයිකලුයි නේද? අප්පට සිරි මයිකෝ රන්දිකයාද කොහෙද ඇවිල්ලා? උඹ ආපු එක නම් ලොකු දෙයක් බං. අඩේ පොඩි ලීයක් දියන්කෝ මේ කෙහෙල් කන කපා ගන්න. පිනා එන්න කලින් මේක කපා ගන්නත් ඕන බං. අඩේ මේ රන්දිකයෝ ලීයක් දීපන් යකෝ බකමූණෙක් වගේ බලාගෙන ඉන්න නැතුව. අප්පට සිරි හිච්චි පිනා යකෝ. තොපි දෙන්න මෙතන මොකද කරන්න කියපියව්? මේ අපි ලොකු සර් මේ කෙහෙල් කැනේ කුරුළු කූඩුවක් තිබ්බා සර්. ඒකට ගැරන්ඩියෙක් ඇවිල්ලා ඒක අයලවන්න ගියේ. තොපි හිතුවා මදි මාව තම්බන්න.
මගේ මේ තට්ටේ පෑදුනේ උඹලා හිතුවද නිකන් කියලා? ඔය කෙහෙල් ගැන කබපියව් ඔෆිස් එකට අරන් යන්න. ආවන සිංහ මිස් විදුහල්පතිතුමා කොහේ ගිහින්ද දන්නේ නෑ නේද? ඒක තමා බණ්ඩාර සර් මමත් මේ පොඩ්ඩක් බල ඉන්නේ. ආවන සිංහ මිස් විදුහල්පතිතුමා එනකන් අපි රැස්වීම පටන් ගමු. නැත්තම් වෙලා යනවනේ. ඔව් බණ්ඩාර සර් අපි එහෙනම් පටන් ගමු විදුහල්පතිතුමා එනකම්. හරි එහෙනම් රන්දික පුතේ රැස්වීම පටන් ගමු නේද? මයිකලුයි ජොනී පේන්නේ නෑනේ. කොහාට ගියාද මුන් දෙන්න? හිටපන්කො මං ගිහින් පස්සේ අල්ලගන්න කොහේ හරි හැංගිලා වෙන්නේ නැති. අර ඈතින් එනවා පේන විදුහල්පතිතුමාගෙන්ද අපේ පන්ති බාර වනසිංහ මැඩම්ගෙන්ද උදේ පාන්දර සුපුන්ගේ පස්සේ ලෝපු බණ්ඩාර සර්ගෙන්ද අපේ ඉස්කෝලේට අලුතෙන් ආපු කාංචනා ටීචර්ගෙන්ද මොනවද සුප්පු අරුවර කියන්නේ? රැස්වීම හානුවමු. මරු පොරට නිවේදන කටයුතු දීලා තියෙන්නේ. අවසරයි. ඒ වගේම විදුහල්පතිතුමත් එක්ක පිට්ටනිය කෙරවලේ ඉඳන් එන කෙහෙල් කැනක ඉස්සරහ පැත්තෙන් අල්ලන් එන ජොනීගෙන්ද කෙහෙල් කැනේ පිටිපස්ස පැත්තෙන් අල්ලන් එන මයිකල්ගෙන්ද අවසරයි. මොක? අනේ අම්මා මේකේ බර මං කිව්වා උඹට ජොනී මාට්ටු වෙයි කියලා. උඹ කියන දේ ඇහැවේ නෑනේ. හරි බං කවුද හිතුවේ පිනායි කියලා එතෙන්ට? තොපි මොනවද කියන්නේ? යමව් ඕකත් උස්සගෙන ඔෆිස් එකට ඉක්මනට. හරි ඔය කොහෙද බලාගෙන ඉන්නේ? දැන් ආය රැස්වීම පටන් ගන්නවලා. අප සුපුන් සොයුරාට ආරාධනා කර සිටිනවා උදෑසන රැස්වීම ගීතයකින් ප්‍රබෝධමත් කිරීම සඳහා. ඵලයන් සුප්පෝ. හම්මෝ. මේ ලොකු සර් කොහෙද මේ උදේ පාන්දරම ගියේ? බලන්නකො මිස් උදේ පාන්දරම මුන් අපේ ඇඟවල වල ලේ කෝප කරනවනේ. බලද්දි මයිකලුයි ජොනී කෙහෙල් කැනකට දෙනවා ෂොට් එක. මුන් තමයි මෙච්චර දවසක් කෙහෙල් කැන් කපලා තියන්නේ හොරෙන් ඉස්කෝලේ තියෙන. අප පාසලේ ගරු පිනාගෙන්ද සියලු ගුරුවරුන්ගෙන්ද සහෝදර ඔබ සැමගෙන්ද අවසරයි. මොකද්ද තෝ කියුවේ? අම්මට හුදු පිනාගෙන්ද කියලා නේද කියුනේ? ගරු ප්‍රින්සිපල් තුමාගෙන්ද කියලා මම සර් කිව්වේ. ලල්ලලලා ටොයින් ටොයින් sa la 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 toing toing මොකක්ද අකෝ අරුවර කියන්නේ? රැස්වීම කනවා මේක රට හරකෙක් වගේ. සලලලලලලා සලලලලලලා මොකක්ද අකෝ තෝ ඔය කියන්නේ? ඒක ලොකු සර් ට්‍රෙන්ඩින් 1 සින්දුවක් මේ දවස්වල යන. හරි ඊළඟ එක්කෙනාට කතා කරපන්. මේ ඒක නෙවෙයි යාළුවා. කොහෙද ගියේ උදේ පාන්දරම උඹලා දෙන්න? යකෝ අපිට විච්ච වැඩේ උඹ දන්නේ නෑනේ. මූත් එක්ක ගියා කෙහෙල් කැනක් කපන්න කියලා. කප ඉදි පිනා පිටිපස්සේනේ. දුන්නා පස්ස තාම රෙදෙනවා බං. කවුද බං හිතුවේ පිනා එයි කියලා? තොපි මෙතන වෙනම රැස්වීමක් දෙයක්ෝ. බණ්ඩාර සර්? බණ්ඩාර සර් තමයි යකෝ. තොපි මොකද මෙතන කතාව? මම තොපිට අද අනේ ගහන්න එපා බණ්ඩාර සර් කියන තැනකට වඳින්නම්. නේ බණ්ඩාර අයියා ගහන්න එපානේ. මොකද්ද තෝ කියන්නේ බණ්ඩාර අයියා? මේ පිනාගෙම හොඳටම කාලා ආවේ බණ්ඩාර සර්.